සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ගැසට් කරලා තියෙන ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශයේ රැකියා පුරප්පාඩු කීපයක් ගැන කතා කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා මොනවද ක්වොලිෆිකේෂන්, කොහොමද ඇප්ලයි කරන්නේ, වැටුප් පරිමාණය කොහොමද, ඒ සියලු විස්තර ඉක්මනට කතා කරනවා. රැඳිලා ඉන්න වීඩියෝ එක අන්තිම වෙනකම්ම. පළවෙනි රැකියාව තමයි කාර්යාල කාර්ය සහායක. හරි මේ තියෙන ඉතින් ඒ තනතුර අපි ඉස්සෙල්ලාම කතා කරමු මොනවද සුසුකම් කියලා. සුසුකම් විදිහට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා විෂයන් 6ක් S සාමර්ථ්‍ය තියෙන්නත් ඕනේ. විෂයන් 2ක් මේ සම්මාන සාමර්ථ්‍ය තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ රිසල්ට් එකක් තියෙනවා නම් 6න් 2ක් වගේ තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ රැකියාවට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වයස පරාසය විදිහට මෙයාලා සඳහන් කරලා තියෙන්නේ වයස අවුරුදු 18ට නොඅඩු වෙන්නත් ඕනේ. වයස අවුරුදු 45ට නොවැඩි වෙන්නත් ඕනේ. ඉතින් මේ අතර රේන්ජ් එකේ ඉන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟ දේ වැදගත්ම එක තමයි වැටුප් කේතය. වැටුප් කේතය වෙන්නේ PL1 2025. වැටුප විදිහට මාසික වැටුප විදිහට 40500 ඉඳලා 62530 දක්වා වාට මාසික වැටුපක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි දීමනා සහිත ඔයාට රුපියල් සාමාන්‍යයෙන් 60000කට අධික වැටුපක් ගන්න පුළුවන් ගියපු ගමන්ම. ඉතින් මේ විදිහේ හොඳ වැටුපක් එක රජයේ සේවයට බැඳෙන්න ඉන්න ඔයාට තමයි මේ chance එක 6න් 2ක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකින්ද නොපමාව මේකට ක්වොලිෆිකේෂන් තියෙන කට්ටිය අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. හරි ඊළඟ තනතුර වෙන්නේ රියදුරු තනතුර. රියදුරු තනතුරටත් සුසුකම් විදිහට අනිවාර්යයෙන්ම O level exam එකට ෆේස් කරලා තියෙන්න ඕනේ. කියන්නේ පෙනී සිටලා තියෙන්න ඕනේ. පෙනී ඉඳලා 6න් 2ක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාටත් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට බර වාහන ලයිසන් එකක් තියෙන්නත් ඕනේ. ඒ විතරක් නෙමෙයි අනිවාර්යයෙන්ම ඔයා වසර 3ක එක්ස්පීරියන්ස් එකක් ඒ කියන්නේ කොහේ හරි වැඩ කරලා තියෙන්නත් ඕනේ කියලා මෙයාලා සඳහන් කරනවා. වසර 3ක රිය පැදවීමේ හා සම්බන්ධ එක්ස්පීරියන්ස් එකක් තමයි මෙයාලා බලන්නේ. ඉතින් මේ එක්ස්පීරියන්ස් ඒ ඔක්කොම හරියට ක්වොලිෆිකේෂන් ටික තියෙනවා නම් ඔයාටත් මේම රැකියාවට ඇප්ලයි කරන්න පුළුවන්. වයස් සීමාව විදිහට සඳහන් කරලා තියෙන්නේ වයස අවුරුදු 18ට නොඅඩු වෙන්නත් ඕනේ. වයස අවුරුදු 45ට නොවැඩි වෙන්නත් ඕනේ. බලමු මෙයාලගේ වැටුප් කේතේ සඳහන් වෙලා තියෙන්නේ PL3 2025. මාසික වැටුප් විදිහට 43280 සිට 67040 දක්වා. ඉතින් මුලින්ම පත්වීම් ගන්න කාලෙත් දීමනත් එක්ක සාමාන්‍යයෙන් 60000කට අධික මුදලක් ගන්න පුළුවන්. ඉතින් හොඳ රැකියාවක් ක්වොලිෆිකේෂන් හරියට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයත් ඇප්ලයි කරන්න. හරි දැන් අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් දාන්නේ කියලා. හරි පළවෙනි කාරණේ තමයි ඔයා අනිවාර්යයෙන්ම මාර්තු 14 වෙනිදාට කලින් තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එවන්න ඕනේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඇප්ලිකේෂන් එකක්. ඒක print කරගන්න. ඒක print කරගෙන අතින් තමයි ඔයා fill කරන්න ඕනේ. මම ඒ fill කරන විදිහත් කියලා දෙන්නම්. දැන් අර මං කියපු ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන print කරගත්ත එකේ ඒත් එක්ක හරියට fill කරලා ඒත් එක්ක යවන්න ඕනේ ඔයාගේ අධ්‍යාපන සුසුකම් වල ෆොටෝකොපි ටික. ඒ කියන්නේ මොනවා හරි කම්පියුටර් කෝස් එකක් හරි ඒවා ඉල්ලලා නැහැ මේකේ. O level certificate එකේ O level result sheet එකේ ෆොටෝකොපි එකකුයි ඒවා through copy කරන්න ඔක්කොම ඒ තියෙන අධ්‍යාපන සුසුකම් මේ තියෙන ඔක්කොම මේ ෆොටෝකොපි ගහලා රෙජිස්ටර් පෝස්ට් යවන්න ඕනේ මෙන්න මේ කියන ලිපිනයට. මෙන්න මේක තමයි ලිපිනේ සභාපති ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ කාර්යාංශය 4 වෙනි මහල හෝටල් පාසල් ගොඩනැගිල්ල අංක 78 ගාලුපාර කොළඹ 3 කියන ලිපිනයට යවන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ දේවල් යවන්න ඕනේ ලියාපදිංචි තැපෑලෙන් අර මං කියපු ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාගේ රිසල්ට් ෂීට් එකේ ෆොටෝකොපිය through කොපි කරගත්ත ෆොටෝකොපිය අමුණලා ඒකට මේ හරියට ඇඩ්‍රස් එක එහෙම දාලා යවන්න. දැන් අපි බලමු මෙන්න මේක තමයි මම අර කියපු ඇප්ලිකේෂන් එක. ඔයාගේ නම ඒ ටික ඇඩ්‍රස් එක ID නම්බර් ඊමේල් එක WhatsApp නම්බර් ඒ ඔක්කොම හරියට මේකේ ලියන්න මේ ඇප්ලිකේෂන් එකේ. ඊට පස්සේ වාගේ තියෙන ඒ ඔක්කොම හරියට ෆිල් කරලා මෙන්න මේකේ තියෙන වෘත්තීය සුසුකම් වෙනත් සුසුකම් කියලා ඒ මොනවා හරි තියෙනවා නම් අධ්‍යාපන සුසුකම් ඒ ටික ඔක්කොම දාන්න. මොනවා හරි කමන්නේ සර්ටිෆිකේට් ඩිප්ලෝමා මොනවා හරි කරලා තියෙනවා නම් ඔය අනිවාර්යෙන් මේ ටිකත් මේකේ දාගන්න. ඊට පස්සේ ඔයාගේ අස්සන සහතිකරණ එක තියෙනවා. ඒක සාමවිද්‍යාව කෙනෙක්ට හරි මාණ්ඩලික ශ්‍රේණිය කෙනෙක්ට ග්‍රාම නිලධාරි කෙනෙක්ට කියලා ඒක සර්ටිෆයි කරගන්න. ඊට පස්සේ අන්තිමට තියෙනවනේ මේ අන්තිමට තියෙන්නේ රාජ්‍ය ආයතනයක මොකක් හරි දෙපාර්තමේන්තුවක වැඩ කරන ගමන් මේකට එන්න ඉන්න කැමැත්තෙන් ඉන්නවනම් එයා එවන්න ඕනේ ආයතන ප්‍රධානිය හරහා. ඒක අනිත් කට්ටිය ගැටලුව කරගන්න එපා. ඒ කට්ටිය විතරයි ඒක ෆිල් කරන්න ඕනේ. හරි එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දාන්නම්.